ආමල්ලා ඊට විශ්සර කෙල්ලොන්ට කොහොමද ජොබ් දුන්නේ? කියන්න ඕනේ නැහැ නේ. අරක දුන්නා නම් ජොබ් එක දුන්නා. ඇත්තට කලින්ම යන්න ඕනේ මල්ලේ. ආණ්ඩුවෙන් කියන කලේ යන්න තිබ්බනේ. නෝන්ඩි නොවේ නේ. ඉතින් මහ ජනතාවට ඉස්සරහම යන්න තිබ්බනේ. මහ ජනතාවට ඉස්සරහම තමයි නියෝගය දුන්නේ. අපේ ජනාධිපතිගේ උවමනාවට නෙවෙයි ගියේ. අපේ උවමනාවට ගියේ. ඒක කලින් යන්න තිබ්බා. නේ? ඔව්. කලින් ජනාධිපති වෙලා හිටියේ අපි රජෙක් වගේ යාට සැලකුවා අපි ඡන්දි දුන්නා. එයා නෝන්ඩි වෙන්නේ නැතුව පරාද වුණා. ගෙදර ගිහින් අද රජෙක් රටේ. අම්මා තාත්තගේ සෝනත් කුඩු කරගත්තනේ අන්තිමට. නේ? කවුද කරේ? නාමල් බැසිල්. නේ? නාමල්ලා ඊට විශ්සර කෙල්ලොන්ට කොහොමද ජොබ් දුන්නේ? කියන්න ඕනේ නැහැ නේ. අරක දුන්නා නම් ජොබ් එක දුන්නා. ඇත්ත කතාව ඒකනේ. එහෙම උන්ට ඡන්ද දෙනවද? උන් එක්ක පස්සෙන් යන්නේ උන්ට ගන්න ඕන වල එලව යුද්ධ ඉවර කරා නම් අර එයාට ගෙවල් නැත්තේ නෑනේ. සල්ලි තියෙන ඕන තරම් පිටරට පව සල්ලි තියෙනවා එයාලට. කොළඹින් ගෙවල් 100ක් කර ගන්න සල්ලි තියෙනවනේ. නේ? මේක මේ මහ ජනතාවගේ දේපල නෙමේවා. නේ? අපිනේ බදු ගෙවන්නේ. සාධාරණව යන්න තිබ්බා. අද අපිත් සලකන රජෙක් වගේ. ඒ තැන නැති කරගත්ත ඒගොල්ලෝ. අපේ ජනාධිපති එයා බලන්න එයාට තියෙන දේවලුත් එයා නැති කරගත්තනේ. දැන් එයා කවදා හරි අවුරුදු 5න් හරි 10න් හරි එයා පෙන්ෂන් ගියන් එයාට මොකුත් නැහනේ. නේ? මේ මිනිස්සුව හදාගන්න නැහනේ. අපි ඡන්ද දුන්නේ අපිට ආයමංකම අපි කියන්නේ අපි දුක් විඳ අපිට පෙට්‍රල් නැතුව හිටියා කොරෝනා ඇදලා හිටියා. අපිට තව අවුරුදු ගානක් දුක් විඳින්න පුළුවන්. මේ මිනිස්සු රට හදනකම් බලන් ඉන්න පුළුවන්. ඔය හදනවනේ. මල්ලි මේක ගණකොට මොකුත් තිබ්බේ නැහනේ. නේ? නිකම්මනේ ගත්තේ. ඉතින් නිකන් ගත්තේ දැන් බලන්න කොච්චර දියුණුලාද කියලා. ලෝකෙ ගත්තාම අපේ රට දියුණු වෙන මේ තත්ත්වෙ ගත්තාම ඉස්සරහින් ඉන්නේ අපි දැන්. දියුණු වෙනවා. 2029 වෙනකොට මේ කවුද මේ නාම රජාට පුකෙන් යන්න වෙන්නේ. සිංහලෙන් කියනවනම් ඔයිට කලින් මාස 3 ජනාධිපති වෙන කට්ටියක් හිටියානේ. කෝ? ගෙදර යන්න ඕනේ හිර කුඩු වලත් ගිහිල්ලා. තකදාව ඒකනේ රටේ. අපි නම් කියන්නේ අපිට හැමදාම ඕන හරි රජයක්. හරි මිනිහෙක්. එයා කියන්නේ අපි මහ ජනතාවට නැතිවල එයාට ඕනෙත් නැහැ කියලා. ඇත්තට මේ මිනිස්සෙමනේ නේ. දැන් බලන්න මේ මනුස්සයා හරියට ගාඩ් එකක් ගන්න නැහැ. ඒ මිනිහව දැන් මරන්න පුළුවන් නම් දැන් මරනවා. කොටෙක් වුණත් වැඩ හොඳ නම් එච්චරනේ. උස මහත කොට වැඩක් නැහනේ. ඒ මිනිහට වැඩ කරන්න පුළුවන්. ඒක අපි දන්නවා. මොකද සෑහෙන කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා පොඩි මිනිහාගේ දුක දන්නවා. ලොකු මිනිහෙක් නෙවෙයිනේ. ඒ මිනිස්සු දන්නවා රට හදන්න. හදනවා අනිවාර්යයෙන්ම. හදන එක හදනවාමයි. එකෙන්ම හදනවා අපි ඡන්ද දුන්න කිසි කෙනෙක් කියන්නේ මේ මිනිස්සු හොඳ නැහැ කියලා. අපි කියන්නේ අපිට අදටත් මේ මිනිස්සු හොඳයි. හෙටත් හොඳයි. අනිවාර්යෙන් අපි දන්නවා කවදා හරි මේ රට තැනකට ගේනව නම් ගේන්නේ එයා විතරයි. ආයි කිසි කෙනෙකුට බෑ. අන්තිම තුරුම්බෝය.